පිළිගන්නවලව ඔලමෙගතුලා ඉන්නේ ඩීගන් ටෙක් ලැබ් YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට 2024 සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නිකුත් වෙන දිනය ගැන ඔයාලට චුටි අප්ඩේට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් සූදානම් වෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපිව subscribe කරලා තියාගන්න. ඉස්සරහට සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සෑම අප්ඩේට් එකක් වගේම ඔලලින් පස්සේ අපි මොකද කරන්නේ? ඒ වගේ හැම දෙයක්ම වීඩියෝස් දෙට ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපිව subscribe කරලා තියාගන්න. වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. මේ විද්දි 2024 උසස් පෙළ පැවැත්වුණා මාර්තු මාසේ 17 වෙනිදා සිට මාර්තු මාසේ 26 වෙනිදා දක්වා. දැන් පවතින තත්ත්වය අනුව අදියර 3ක් යටතේ විභාග කටයුතු පිළිතුරු පත්‍ර පරීක්ෂා කරමින් පවතිනවා. පළමු අදියර 2025 අප්‍රේල් 1 වෙනිදා සිට අප්‍රේල් 10 වෙනිදා දක්වා වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. දෙවන අදියර වශයෙන් 2025 මැයි මාසේ 2 වෙනිදා සිට මැයි මාසේ 11 වෙනිදා දක්වා මේ වනට කරගෙන යමින් පවතිනවා. තුන්වන අදියර විදිහට මැයි මාසේ 17 සිට මැයි මාසේ 28 දක්වා උත්තර පත්‍ර පරීක්ෂා කිරීම පවත්වන බව තමයි විභාග කටයුතු දෙපාර්තමේන්තුව දැනට දක්වලා තියෙන්නේ. එතකොට කිසි බාධාවක් ලැබුණ නැත්නම් විභාග ප්‍රතිඵල ජුනි මාසයෙන් නිකුත් කරන බවට තමයි දැන් පවතින අලුත්ම අප්ඩේට් එකක් විදිහට අපිට කියන්න තියෙන්නේ. ප්‍රායෝගික පරීක්ෂණ වලට අනුව ඇතැම් විට ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වෙන්න පුළුවන්. බොහෝ විට ජූනි මාසේ ඇතුළත විභාග ප්‍රතිඵල ලැබෙන බව තමයි අවසන් වතාවට නිවේදනය කරලා තියෙන්නේ. ඉතින් යාළුවන්ට ටීවී එක ෂෙයා කරන්න, ඔයගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න.